තමන්ගේ සින්දු ටික කරන්න සල්ලි හොයාගත්තේ බුලත්තිට විකුණලා මේ දුනිදු ජයන්ත සල්ලි හොයාගත්තේ. ඔතකට ටීචර් අපි ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා අපි විශ්වාස කරලා මේ ස්ථානයට ආපු උතුමියව මේ ඉන්නේ දරුවන්ගේ නැනස පාදන ඔබ සමාජ මාධ්‍ය හරියට පාවිච්චි කරලා දරුවන්ට ලෝකයක් පෙන්වන අපි ආදරණීය ගුරුතුමියා සිරංගි ටීචර් එතුමියට තිබුණාට අපේ හයියෙන් අපුඩියක් ගහලා අය ඔය බොහොම ගෞරවයෙන් පිළිගන්නට සූදානම් වෙනවා. දරුවන්ට යම් පහනක් දරුවන්ට අධ්‍යාපනයට අනුව ලබා දෙන්නට ලොකු සත්‍යයක් පිරවන මේ වැඩසටහන මෙතන ඒක තමයි අපි හිතනවාම සතුට වෙන එකම කාරණය. ජයන්ත බැතිපොඩි ඔබතුමාට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබේ කිම්පර්සු ඉන්නවා නම් මෙතෙන් ඇවිල්ලා අපට වැඩ කටයුත්තට සහාය ලබා දෙන්න. ඒවගේම තමයි අපි ආරාධනා කරනවා HND ෆයිනෑන්ස් ආයතනයේ අපි මාධ්‍යවලට ඒ වගේම නිට්ටඹුව යෝන් පොදු එකමුතුව
ඔන්න අද දවසේදී මේ කොල්ලා තමන්ගේ සින්දු ටික කරන්න සල්ලි හොයාගත්තේ බුලත්තිට විකුණලා මේ දුමිදු ජයන්ත සල්ලි හොයාගත්තේ අතපය පණ නැති වුණාට දවන්ත ශක්තියක් මේ හිතට තියෙනවා ඒ දවන්ත ශක්තියක් තියෙන හිතට තියෙන මේ දරුවෙක් බිහි කරපු අම්මයි තාත්තයි දෙන්නගේ අසුලින් කටුරු වැටෙන එක මේ වගේ වෙලාවක සුජනිත ශාන්තිරම පදනම වෙනුවෙන් මේ විදියට බුද කරනවා ආයෙත් පාරක් අවයාදෙන්නේ පුංචි බැරියට අපිට ගමු ඇය මේ දුර බහැර ගෙවාගෙන අපි වෙනුවෙන් මේ ආපු ගමන වෙනුවෙන් සුළු මොහොතකට ටීචර් අපි ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා අපි විශ්වාස කරලා මේ ස්ථානයට ආපු උතුමියව මේ ඉන්නේ දරුවන්ගේ නැනස පාදන ඔබ සමාජ මාධ්‍ය හරි විදියට පාවිච්චි කරලා දරුවන්ට ලෝකයක් පෙන්වන අපි ආදරණීය ගුරුතුමියා සුරංගි ටීචර් එතුමියට දිගුලාට අපේ හයියෙන් අපුඩියක් ගාලා ඇය ඔය බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙනවා. මගේ මේ ආරාධනය සුරංගි ගුරුමෑණියන් හට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා දිමුලාගල කාශ්‍යප මහා විද්‍යාලයේ අනුෂා ගුරුමෑණියනි ඔබතුමියටයි. අපි අනුෂා ගුරුතුමියට ගෞරවයෙන් ආරාධනා කරනවා අපි වෙනුවෙන් මෙච්චර දුර බැහැරක් ගෙවාගෙන අපි ඔබට අපිට දෙන්නට තරම් ලොකුවත් බෝසත්කමක් නැහැ ටීචර් අපි ඒ වුණාට ඔබ වෙනුවෙන් ගෞරවය කිරීම අපේ යුතුයකමක් හැටියට සලකලා ඔබතුමිය වෙනුවෙන් ගෞරව ප්‍රණාම සාතිකයක් අපි ලබා දෙනවා මේ පුංචි පැටවුන්ගේ සතුට වෙනුවෙන් මේ ස්ථානට පැමිණි පිළිවෙලව ඔබේ වේගවත් අත්පොත් සංවාදයේ මැදේ සුරංගි ටීචර්ට අපි වචනයක් කියලා යන්නට කියමු කාල වේලා ඉක්මවා ගිය නිසා මේ ආපු ගමන පිළිබඳව සුබදා වලක් කියලා ප්‍රාර්ථනා කරනවා අනිත් සියලු දෙනාට දිමුලාගල කාශ්‍යප විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආනන්දිතා මුත්තනගෙන්ද දයාපර දෙමාපියන්ගෙන්ද ආදරණීය පුංචි දූතයන්ගෙන්ද අවසරයි මම හිතනවා අද දවස මම මෙතන සෑහෙන වෙලාවක් කාලය ගත කරා හරිම ආදරණීය හරිම මනුස්සකම පිරුණ සුන්දර වැඩසටහනක් මම හිතනවා මගේ ජීවිතේ ළමා දිනයක් වෙනුවෙන් කරපු වෙනස්ම විදිහේ ලස්සනම වැඩසටහන මම දැකපු සුන්දරම ආදරණීයම ඒ වගේම සංවේදීව වැඩසටහන මේක කියලා මම ඕන තැනක කියන්න කැමතියි මේ වගේ අර්ථවත් ඒ වගේම අද කාලේ අපේ සමාජයේ පිරිහී යන මනුස්සකම සානගත සහ දිනු පළක් කරන දරුවන්ට නොලැබෙන අවස්ථා මේ විදිහට ලබා දීම පිළිබඳව ගරු විදුහල්පතිතුමාට සුතරති සාන්ති ළමා සංවිධානයේ සභාපතිතුමා ඇතුළු සීලම සංවිධායක මණ්ඩලයට මේ පාසලේ දෙමාපියන්ට සියලුම දෙනාට මේ වෙනුවෙන් එතකොට අර සංගීත තැටිය එළිදක්වලා මේ සහාය ලබා දීපුවම ආයතනයට සියලුම දෙනාට බොහොම ස්තුති වෙනවා මම අද මගේ ජීවිතේ මට හරිම වැදගත් දවසක් මම අද දවස හරිම සතුටින් ගත කරා ඒ වගේම අර ගීත රචනා කරපු ඒ මහත්මයා ගැන ඇත්තටම බොහොම සංවේදී වුණා එතුමාගේ අවස්ථාවේදී ඇත්තටම මට හොඳටම ලැබුණා මොකද අපි හැමෝම මිනිස්සුයෝ
ඒ වගේම තව එක අගය කරන යුතු දෙයක් මම මෙතන දැක්කා. ඔයගොල්ලෝ මුලින් හිටපු අය දකින්න ඇති. අර පුංචි දුව එයාගේ ගීතය තවත් පුංචි දුවෙක් තමයි යාට ඒ ගීතේ ලියලා දුන්නේ කියලා. එයාට ලැබුණ ටැග් එයා ඒ අවස්ථාවේදීම ඒ ටැග් තවත් කෙනෙකුට පරිත්‍යාග කරන්න තරම් ඒ දරුවා මනුස්සත්වයේ පෝසත් වුණා. ඒක මගේ හිතට හොඳටම දැනුණා. අද කාලේ අපේ සමාජයේ පිරිහී යන දෙයක් තමයි මනුස්සකම කියන එක. ඉතින් ඒක අපේ දරුවෝ තුලින් මේ විදිහට අපිට දකින්න ලැබෙනවා කියන්නේ අපි ගොඩක් වාසනාවන්ත වැඩිහිටියෝ සහ දෙමව්පියෝ වෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි ගොඩාක් ආදරේ ඔයගොල්ලෝ හැමෝටම මේ වගේ ලස්සන වැඩසටහන් තවදුරටත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්ය වාසනාව සහ මුදුන් නිරෝගී භාවයේ දීර්ඝාෂ ලැබෙවා කියලා ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා.